සුබ දවසක් වේවා ආදරණීය ඔයාලා හැමෝටම. හැමදාම මුල් ගැන, චූටි පැල ගැන, කඳ පැල ගැන, එහෙම නැත්නම් ගහක් නඩත්තු කරගන්න එක ගැන කතා කරනවා. ඉතින් අද කතා කරන්න යන්නේ මල් ගැන. ඇත්තම කියනවා නම් අද උදේ ආපු කෝල් එකක් නිසා තමයි අද මම මේ ගැන කියන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු මේ මොනවද කියන්න යන්නේ කියලා. ඉතින් අපි යමුද වීඩියෝ එකට. ඔයාලටත් මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවද? මලක් පිපෙනකොට සාමාන්‍යයෙන් ඇන්තෝරියම් මලක් නටුව උස් වෙලා හැදෙන්න ඕනේ. නටුව උස් වෙන්නේ නැතුව ගහ මුලම මල හැදිලා එහෙම පිපිලා එහෙම පර වෙලා යනවනම් එහෙම නැත්නම් මල් හැදිලා එහෙම කළු වෙලා යනවනම් මොකක්ද ඒකට හේතුව කියන එක තමයි අද වීඩියෝ එකේ කතා කරන්න යන්නේ. ඉතින් මෙහෙම වෙන්න හේතු කීපයක්ම බලපානවා. ප්‍රධාන හේතුවේ ඉඳලා බලපෑමක් අඩුම හේතුව දක්වා අපි ක්‍රමානුකූලව මේක කතා කරමු. මුල්ම හේතුව විදිහට කියන්න පුළුවන් පෝෂණ ගැටලුවක් කියලා. මොකද ගහක මලක් පිපෙන්න හොඳ පොටෑසියම්, ෆොස්ෆරස් කියන මූලද්‍රව්‍යයන් දෙක හොඳින් ලැබිලා තියෙන්න ඕනේ. ඇයි මම මෙහෙම කියන්නේ? සාමාන්‍යයෙන් අපි කේ පොහොර එක ගැන තමයි කතා කරන්නේ. ඒ කියන්නේ පොටෑසියම් ගැන. නමුත් ෆොස්ෆරස් කියන එකත් අපිට ගොඩාක් වැදගත් වෙනවා මලක නටුව උස් වෙලා හැදෙන්න. ඉතින් ෆොස්ෆරස් කියන පෝෂකය හොඳින් ලැබෙන්න ඕනේ නටුව උස් වෙලා හැදෙන්න. ඉතින් මේ විදිහේ තත්ත්වයක් තියෙනවා නම් අපිට ඉක්මනින්ම කරන්න පුළුවන් දෙයක් තමයි ෆොස්ෆරස් සහ පොටෑසියම් අධික දියර පොහොර එකක් පැලවලට ස්ප්‍රේ කරන එක. ඇයි මං කැට පොහොර එකක් මේකට ඉක්මනින්ම ලබා දෙන්න කියලා කියන්නේ නැත්තේ දියර පොහොර එකක් හරියට අපි පැලේට ඉන්ජෙක්ට් කරා වගේ. ඉන්ජෙක්ෂන් එකක් දුන්නා වගේ තමයි දියර පොහොර එකක්. ඒක ඉක්මනින් ගහට උරාගෙන ඉක්මනින් ප්‍රතික්‍රියා දක්වනවා. ඒක නිසා අපිට පුළුවන් ෆොස්ෆරස් සහ පොටෑසියම් වැඩි දියර පොහොර එකක් මේ විදිහ පැලවලට යොදන්න. දෙවෙනි හේතුව විදිහට කියන්න පුළුවන් වතුර අඩු බව. මේ දවස්වල තියෙන පෑවිල්ලත් එක්ක වතුර ඉක්මනින් වාෂ්ප වෙලා යනවා. එතකොට ගහට අවශ්‍ය වෙන, ඒ කියන්නේ ගහේ තත්ත්වයට අවශ්‍ය වෙන වතුර ප්‍රමාණය ගහේ රැඳෙන්නේ නැහැ. මීඩියා එකේ රැඳෙන්නේ නැහැ. එතකොට අන්න ඒක ලක්ෂණයක් විදිහට පෙන්눔 කරන්න පුළුවන් මලක් පිපිලා මල ගොබේ ළඟම මැරිලා යන එක. ඉතින් හොඳ වතුර සැපීමක් කරන්නත් ඕනේ. ඉතින් වතුර වාෂ්ප වෙලා යන එක වළක්ව ගන්න අපිට කරන්න පුළුවන් දෙයක් තමයි මීඩියා එක උඩින් කොහු කෑලි වගේ කොටස් උඩින් දාලා තියන්න. එතකොට මීඩියා එක ඉක්මනින් වේලෙන්නේ නැහැ. එහෙම නැත්නම් කොහුබත් වගේ දෙයක් කඳ මුලට ලං කරලා තියන්න. එතකොටත් කඳ සීතලව තියෙනවා. මේක මීඩියා එක පුරාම, කියන්නේ මතු පිට පුරාම යොදන්න අවශ්‍ය නැහැ. කඳ මුලට කිට්ටු කරාම ඇති ඒ කොහුබත් වගේ කොටස්. කොහුබත් වලට වඩා අර කෙඳි කෙඳි වගේ තියෙන කොටස් ටිකක් මීඩියා වලට උඩින් දාලා තිබ්බම වතුර ඉක්මනින් වාෂ්ප වෙලා යන එක වළකිනවා. ඉතින් වතුර අඩු බව තමයි දෙවැනි හේතුව විදිහට මට කියන්න පුළුවන් වෙන්නේ. තුන්වෙනි හේතුව විදිහට කියන්න පුළුවන් උදේ කාලයේ වැටෙන අවුව, ඉර එළිය. ඉතින් මේ ඉර එළිය උදේ කාලේ පැලවලට වැටුනම ඒක ගොඩාක් ලොකු හොඳ පෝෂණයක් වෙනවා පැලවලට. ඕගොල්ලෝ ඒක දන්නවනේ. ඉතින් මම ඒක විස්තර කරන්න යන්නේ නැහැ. ඉතින් උදේ කාලේ වැටෙන අවුව පැලවලට ලබා දෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි
මම මෙතන විශේෂයෙන්ම කියනවා උදේ කාලය කියලා. මේකේ 10 විතර වෙනකන් වැටෙන අවුව තමයි අපිට ගොඩාක්ම වැදගත් වෙන්නේ. එතනින් එහාට ටිකක් සැර එළියක් තමයි වැටෙන්නේ. ඉතින් උදේ කාලයට හොඳට අවුව වැටෙනවා නම් පැලවලට ගොඩාක් දුරට හොඳින් මල් හැදෙන්න ඒක බලපානවා. ඉර එළිය කියන කාරණාවත් එක්ක සමගාමීව යන කාරණාවක් තමයි උෂ්ණත්වය කියන එක. ඒ කියන්නේ පරිසර උෂ්ණත්වය. ඉතින් පරිසර උෂ්ණත්වය වැඩි වෙනකොටත් ගස් වලට මේ විදිහේ බලපෑමක් වෙන්න පුළුවන්. ඉතින් ඒකට කරන්න පුළුවන් දෙයක් තමයි ගහ සීතලව තියෙන එක. අපි සාමාන්‍යයෙන් උදේ කාලයට තමයි වතුර දාන්නේ ඇන්තෝරියම් වලට. නමුත් මේ කාලේ හවස් වරුවේ අපිට පැලවලට වතුර දාන්න පුළුවන්. ඉර බැහැලා ගියාම. ඉතින් රාත්‍රී කාලයක් මුළුල්ලේම පැලය සීතලව තියෙන නිසා ඒක පැලයට ගොඩාක්ම හොඳ තත්ත්වයක් වෙනවා මල් වර්ධනය වෙන්නත් කොළ වර්ධනය වෙන්නත් සමහර වෙලාවට පැල වර්ධනය වෙන්නත්. ඊළඟ හේතුව විදිහට කියන්න පුළුවන් මේක මයිටා හානියක් කියලා. මයිටා හානියකදී අපිට බලන්න පුළුවන් ගස්වල කොළ අනිත් පැත්ත ගහලා කොළේ යටි පැත්තේ යම් කිසි රටාවකට මොනවා හරි ඩැමේජ් වෙලා තියෙනවා නම් කළු පුල්ලි වගේ ඩැමේජ් වෙලා තියෙනවා නම් නිකන් පුස් කෑව වගේ තියෙනවා නම් අන්න ඒක මයිටා හානියක ලක්ෂණයක්. සමහර වෙලාවට එහෙමත් නැතුව කඳ ඇතුළත ඉඳලාම කියන්නේ මීඩියා එක ඇතුළත ඉඳලාම ගහේ පෝෂණය ඒ වගේම ගහේ තියෙන ද්‍රව ගතිය මේ මයිටාවන් ආහාරයට ගන්නවා. එතකොට සිද්ධ වෙන්නෙත් මෙන්න මේ විදිහ කාරණා තමයි. ගොඩාක් වෙලාවට මයිටා හානිය තියෙනකොට ගහේ කොළ වලින් ඒක දකින්න පුළුවන්. සමහර වෙලාවට ඇකිලිලා වගේ හැදෙනවා, නිකන් පිච්චුණා වගේ එහෙම තියෙනවා. මේ ලක්ෂණ නැතුවමත් මයිටා හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවකදී පැලේ ගලවලා බැලුවොත් චූටි සත්තු පැලවල ඉන්නවා නම්, ඒ කියන්නේ මීඩියා එකේ ඉන්නවා නම් ඒක මයිටා හානියක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවට අපිට පුළුවන් ඇබමැක්ටින් මේවට ස්ප්‍රේ කරන්න. ඇන්තෝරියම් ගහක මලක් පිපෙනවා කියන්නේ ඇන්තෝරියම් ගහේ පරිණත භවයේ උපරිමය අපිට විදහා පෑමක්. ඉතින් මේකට නිසි පෝෂණයක් ඕනේ. උපරිම පෝෂණයක් ඕනේ. ඔයාලා දන්නවා මලකින් තමයි බීජ නිෂ්පාදනය කරන්නේ. එතකොට එයා අම්මා කෙනෙක් වෙන්නේ මලකින් තමයි. ඉතින් ඒක නිසා එයාට උපරිම පෝෂණයක් ඕනේ මලක් නිෂ්පාදනය කරන්න. ඒක තමයි මං මුලින්ම කිව්වේ මේක පෝෂණ ගැටලුවක් කියලා මේ විදිහ තත්ත්වයකදී. ඒක නිසා අනිකුත් කාරණා සියල්ලමත් එකතු වෙලා සමහර වෙලාවට මේ විදිහ තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒක නිසා මුල ඉඳලාම කල්පනා කරලා බැලුවොත් මං හරියට පෝෂණය පැලවලට දුන්නද, හරියට වතුර ටික දැම්මද, ඒ වතුර ටික විජලනය වෙන්න නොදී තිබුණද, අන්න ඒ වගේ කාරණා සේරම කල්පනා කරලා අපිට මේකේ හේතුව හොයාගන්න පුළුවන්. ඉතින් අනිකුත් මල් එක්ක සසඳනකොට ඇන්තෝරියම් කියන්නේ එයා ටිකක් අවධානය ගන්න බලනවා. චුට්ටක් වැරදෙනකොට චුට්ටක් අතපසුවීම වෙනකොට පොඩ්ඩක් ලෙඩ ගතියක් පෙන්නනවා. ඒක ඇන්තෝරියම් වල ස්වභාවයක්. ඒක නිසා අපි නිතර අවධානයෙන් පැල ටික බලා ගන්න ඕනේ. මොකද අපි මේවට ගොඩක් වියදම් කරන නිසා. ඉතින් අද දවසේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ අනාගතයක් වේවා. සතුටින් ඉන්න, පරිස්සමෙන් ඉන්න.